හරි. ආයිබෝවන් පුතේ සුබ දවසක්. තාම කීප දෙනයි සම්බන්ධ වෙලා තියෙන කමක් නැහැ. අපි වැඩේ කරා යන්. කවුද ඉන්නේ? හරි. පුතා ඔයාලට මම පේපර් එකක් දීලා තියෙනවා සමහර දරුවොන්ට. සමහර දරුවෝ ඉල්ලුවේ නැහැ තාමත් පේපර්ස්. ඉල්ලපු දරුවන්ට දුන්නා. ඉතින් පුතා අද අපි කතා කරන්නේ ව්‍යාපාර පසුබිම කියන පළවෙනි මාතෘකාවේ 10 වසරේ O level වලට ආපු ප්‍රශ්න අවුරුද්ද වයිස් අපි කතා කරවුත් පුතා 2016 ඉඳන් 2022 2023 වෙනකන් ඔයාලට පේපර් එකක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න ටික අපි කතා කරමු. එතකොට පුතේ ඔයාට මේ ව්‍යාපාර පසුබිම කියන පාඩමෙන් ආය අහන ප්‍රශ්න ටික ඔක්කොම ඔයාට තේරෙනවා. පැහැදිලිද? ඒ නිසා ඔයා ගාව දැන් මං එල්ලපු දරුවන්ට පේපර්ස් දාලා තියෙනවා. මං ඉස්සරහදී ප්‍රශ්නත් අහන්නම් ඔයාලගෙන් පුතා. හරිද? අපි කරයියන්. අපි ගත්තොත් ඔයාට කියනවා 2016 අපි ගත්ත පුතා 2016 O level ප්‍රශ්නේ අපි ගත්තොත් පුතා පළවෙනි එක ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා දානයකෝ දිලිනි මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන දිලාන් සමග සමානව ප්‍රාග්ධනය යොදා ඩිලු ටෙක්ස් නමින් ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පෙර පාසලක් අසල ගොඩනැගිල්ලක් මිලදීගෙන ආරම්භ කරා. පුතා ඔයා දැනගන්න ඕනේ ඡේදයක් දීලා ඒකෙන් ප්‍රශ්න දෙක තුනක් අහන දේවල් තමයි සාමාන්‍යයෙන් මේ O level වල තියෙන්නේ. ඒ නිසා පුතා බලන්න වාට මේ සිද්ධිය කියනවා පළවෙනියට අහනවා 2016 හරිද? මෙම සිද්ධියේ සඳහන් ඩිලු ටෙක්ස් ව්‍යාපාරයේ විසින් සපුරා ලබන මූලික මිනිස් අවශ්‍යතාවය. ඒ කියන්නේ පුතා ඔයාට සිද්ධියක් දීලා අහනවා සපුරන මිනිස් අවශ්‍යතාවය මොකක්ද කියලා අහනවා. එතකොට ඔයාට දීලා තියෙනවා පුතා ආන්සර්ස් 4ක්. ආහාර, ඇඳුම්, නිවාස, ආරක්ෂා. එතකොට පුතා දැන් බලන්න ළමා ඇඳුම් මැසීම. එතකොට පුතා මේක ඇඳුම් සම්බන්ධ ක්‍රියාවලියන් නිසා අපි කියනවා මොකද්ද මේක? අවශ්‍යතාවය මොකද්ද? ඇඳුම් කියලා අපි විශ්වාස කරනවා. පැහැදිලිද? හරි. ළමයි සම්බන්ධ වෙමින් ඉන්නවා. එතකොට පුතා ඔයාලගේ පේපර්ස් ටික අපි දාලා තියෙනවා. ඒවා print අරන් තියාගන්න සහ අපි ඉස්සරහදී ඔයාලගේ ඇඩ්‍රස් ගත්තා. ඒ ඇඩ්‍රස් වලට පේපර්ස් ටික ගෙදරටම එවනවා. හරිද? හරි. එතකොට දෙවැනි එක බලන්න පුතා ඩිලුටෙක්ස් ව්‍යාපාරයේ විසින් මිලදීගත් ගොඩනැගිල්ල අයත් වන නිෂ්පාදන සාධක. ඔයා දන්නවා නිෂ්පාදන සාධක 4යි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. එතකොට භූමිය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයන්. ශ්‍රමය කියන්නේ පුජ්‍යලයක සතු කායික හෝ මානසික වෙහෙස මහන්සිය. අපි ගත්තොත් ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් සකස් කළ දේ. ව්‍යවසායකත්වය කියන්නේ මේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක භාවිත කරලා අවදානම් දරලා නවෝත්පාදන බිහි කිරීම අපි කියන පුතා ව්‍යවසායකත්වය කියලා. එතකොට මේ ඩිලුටෙක්ස් ව්‍යාපාරයේ විසින් මිලදීගත් ගොඩනැගිල්ල පුතා මිනිස්සු හදපු එකක් මේක. එතකොට මිනිස්සු හදපු එක අපි කියනවා මොකද්ද? මිනිස්සු හදන ඒවට අපි කියනවා මොකද්ද? ප්‍රාග්ධනය. එතකොට ප්‍රශ්න 4ක් තියෙනවා. බලන්න භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. එතකොට උත්තරේ 3 එනවා මොකද්ද පුතා? ප්‍රාග්ධනය කියලා. පැහැදිලිද? උත්තරේ 3 ප්‍රාග්ධනය කියලා එනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි ගත්තොත් මෙම සිද්ධියේ සඳහන් ඩිලුටෙක්ස් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඔයාලට කියනවා දැකද අර සිද්ධියමයි පුතා මේ යන්නේ. ඩිලුටෙක්ස් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එතකොට මෙය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියනවා. 2 මෙය සේවා සැපයීමේ ව්‍යාපාරයක්. 3 මෙම ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ කියනවා. මෙම ව්‍යාපාරයට නීතිමය පුජ්‍යලභාවයක් ඇත කියනවා. පුතා ඔයා දන්නවා ඇඳුම් කියන්නේ නේ බාහිරව අපිට අල්ලන්න පුළුවන්
නේද? මේක භෞතික පැවැත්මක් තියෙන දෙයක්. මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරන. එතකොට මේක අපි කියනවා මොකද්ද පුතා? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. මොකද්ද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. එතකොට එන්නේ එක. පැහැදිලිද? එතකොට ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඔයාට අඳුන ගන්න පුළුවන් මේක මොන වර්ගයේ ව්‍යාපාරයක්ද කියලා. පැහැදිලිද? හරි. අපි ගත්තොත් පුතා අමාශා පුතා ඔයාට මේකේ ගැටලු මොකොත් තියෙනවද? අමාශා නිදිද? නෑ සර්. තේරෙනවනේ ගැටලුවක් නැහැ නේ පුතා. නෑ. හරි. අපි ගත්තොත් පුතා දුලාංජන ඔයාට ගැටලුවක් තියෙනවද? දුලාංජ නෑ සර්. හරි. පුතා අවධානයෙන් හැමෝම ඉන්න. මොකද මේවා වැදගත් ප්‍රශ්න. හරිද? එනිසා අපි ගත්තොත් හරියට පිළිවෙලට අපි කරගෙන යමු. හරි. ඔයාලට ගැටලු තිබ්බොත් පුතා අහන්න. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න. අවුලක් නැහැ. ඕන දෙයකට උත්තර දෙනවා. හරිද? තේරෙන්නේ නැති මොනවා හරි තිබ්බොත් අපි කතා කරලා මේවා කරගමු. හරි. ඊට පස්සේ බාන පුතා ඔයාට දීලා තියෙනවා 4/2016 ව්‍යාපාරයක හිස්තැනක් තියෙනවා. ව්‍යාපාරයක හිස්තැනක්. යෙදූ මුදලේ සුරක්ෂිතතාව පිළිබඳ උනන්දුවක් දක්වන අතර ආයෙත් හිස්තැනක් තියෙනවා. පුතා ඔන්න හිස්තැන් දෙකයි එකයි. අපි ගත්තොත් 1 2 කියලා හිස්තැන් දෙකක් තියෙනවා පුතා. හරිද? එතකොට අනිවාර්ය උත්තර දෙක පිළිවෙලට එන්න ඕනේ. ව්‍යාපාරයක යෙදූ මුදලේ සුරක්ෂිතතාවය. පුතා සාමාන්‍ය යෙදූ මුදලේ සුරක්ෂිතතාවය බලන්නේ කවුද? අයිතිකාරයා නේද? අයිතිකාරයෝ තමයි පුතා යෙදූ මුදලේ සුරක්ෂිතතාවය බලන්නේ. ඔයාට ප්‍රශ්නේ කියවද්දිම උත්තරේ එන්න විදියට ඔයා වැඩේ කොට දාගන්න ඕනේ. 2 සාධාරණ වැටුප් ලබා ගැනීමට උනන්දුවක් දක්වයි. 2 සාධාරණ පුතා වැටුප් අපේක්ෂා කරන්නේ කවුද හැම වෙලේම? සේවකයෝ නේද? එතකොට ඔයා බලන්න ඕනේ 1 අයිතිකරු 2 සේවකයන්. මෙහෙම තියෙන උත්තරයක් තියෙනවද කියලා. බලන්න පුතා. බලන්න මේකේ දෙකේ තියෙනවා අයිතිකාරයෝ සැපයුම්කාරයෝ. ඒක නෙමෙයි. ඊට පස්සේ බලන්න 4 තියෙනවා අයිතිකාරයෝ සේවකයෝ. පැහැදිලිද? එතකොට පුතා මෙන්න මේ දෙකම තියෙන එක තමයි හරියන්නේ. එතකොට අපි කියනවා අයිතිකරුවන් සහ සේවකයන් කියලා. පැහැදිලිද? හරි. පුතා එතකොට ඔන්න අපිට ව්‍යාපාර පසුබිම කියන පාඩමේ මොන ඔය ප්‍රශ්න ටික අපිට හම්බ වෙනවා. ඇල්මැති පාර්ශ්වයන් යටතේ මේක අපි කතා කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යනවා ඔන්න 2016 අපිට ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් පුතා 2017 අපි ගත්තොත් පුතා අපිට එනවා. මානේ ඒ වගේම සිද්ධියක්. පුතා හැම වෙලේම දැන් ඔයා ફોකස් කරගන්න හැම වෙලේම මේ ප්‍රශ්න ආන්නේ සිද්ධියක් තියෙනවා. ඊට අදාළ ප්‍රශ්න ටිකක් අහන්න. එතකොට ඔයා විභාගෙට යද්දි දැනන් යනවා මොකද්ද මේ වගේ සිද්ධියක් එනවා. ඊට අදාළ ප්‍රශ්න ටිකක් අහන්න. පැහැදිලිද? එතකොට බලන්න ඒකේ දීලා තියෙනවා. හොඳට පුතා මේක කියවන්න ඕන. සිද්ධිය හරියට කියවුවොත් පුතා ඔයාට මේ හතරම හරියට ගහගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් ශක්ති කන්ස්ට්‍රක්ෂන් නමින් පදිංචිය සඳහා ගෙවල් ඉදිකර දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශක්තියට 2016 වර්ෂයේදී හොඳම ඉදිකිරීමේ සම්මානය හිමි වෙලා තියෙනවා පුතා. ශක්ති තමා විසින්ම පුලුස්සා සකස් කරගන්නා ගඩොල් පමණක්
සිය ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත කරයි. එතකොට ඔයාට ඒ සිද්ධිය ඇසුරෙන් ඔන්න නැවත ප්‍රශ්න ටිකක් අහනවා. එක මෙම සිද්ධියේ සඳහන් සත්‍ය කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයේ විසින් සපුරා ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා අහනවා. එතකොට පුතා බලන්න හතරක් දීලා තියෙනවා. සත්‍ය කන්ස්ට්‍රක්ෂන්. හරිද? එතකොට ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපන. පුතා කියවද්දිම උත්තරේ එනවනේ නිවාස. සත්‍ය කන්ස්ට්‍රක්ෂන්. එතකොට උත්තරේ එන්නේ මොකද්ද පුතා? 3 නිවාස. පැහැදිලි? හරි. උදේ වාට ගැටලු තියෙනවද? නෑ නේද? හරි. පුතා ප්‍රශ්න තියෙනවා නම් කියන්න. පැහැදිලි අපැහැදිලි තැන් මොනවා හරි ගැටලු තිබ්බොත් කියන්න මම අහනවා ඔයාලගෙන් ප්‍රශ්න එවලේ වගේ. හරි. නිදා ගන්න එපා. මෙම සිද්ධියේ සඳහන්. එතකොට ඒක හරි. 2017 යන්නේ පුතා 16 ඉවරයි අපි. ඊට පස්සේ ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයේ විසින් භාවිත කරන ලබන ගඩොල් අයත් වන නිෂ්පාදන සාධක පුතා හොඳ ප්‍රශ්නයක් ඒක. ශක්ති නිෂ්පාදන ආයතනයේ ගන්න ගඩොල් පුතා භූමියද ශ්‍රමයද ප්‍රාග්ධනයද ව්‍යවසායකද පුතා ගඩොල් නිකම්ම වෙනවද නෑ මිනිස්සු හදන දෙයක් නේද එතකොට මිනිස්සු හදන දෙයක් නම් අපි කිව්වා මොකද්ද පුතා ප්‍රාග්ධනය පැහැදිලිද ඔයාගේ ඔළුවට යන්න ඕනේ මොකද්ද හැම වෙලේම මිනිස්සු හදන දෙයක් නම් ඒක මොකද්ද ප්‍රාග්ධනයේ විදියට අපි ගන්න පැහැදිලිද පුතා අනිවාර්යයෙන්ම මිනිස්සු හදලා තියෙනවා නම් ඒක ප්‍රාග්ධනය කියලාමයි හොයාගන්නේ. පැහැදිලිද? එතකොට උත්තරේ කීයද? මේකට අදාළව ඔයාගේ පේපර් එකේ තියෙනවා තුන්වෙනි එක ප්‍රාග්ධනය. හරි. අපි ගත්තොත් පුතා ඊට පස්සේ ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන්හි අරමුණු කීපයක් ඔයාලට දීලා තියෙනවා. ඔන්න ව්‍යාපාර කටයුතු වලට ඇල්මක් දක්වන නේද උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ අරමුණු දීලා තියෙනවා. අපි ගත්තොත් A සාධාරණ වැටුපක් B බදු අය කර ගැනීම 3 C අඛණ්ඩ ඇණවුම් පැහැදිලිද අඛණ්ඩ ඇණවුම් ලබා ගන්න එක. එතකොට අපි ගත්තොත් පුතා අපි ගත්තොත් සාධාරණ වැටුප් ලබාපොරොත්තු වෙන්නේ කවුද? සාධාරණ වැටුප්. අපි ගත්තොත් සාධාරණ වැටුපක් කවුද ගන්නේ? බලාපොරොත්තු වෙන්නේ සේවකයෝ. සේවක. ඊට පස්සේ අපි ගත්තොත් ඔයාට කියනවා බදු. බදු අය කරගන්නේ කවුද හැම වෙලේම? රාජ්‍යය. බදු අපි කිව්වොත් රාජ්‍යය. ඊට පස්සේ අපි ගත්තොත් පුතා අඛණ්ඩ ඇණවුම් අඛණ්ඩ ඇණවුම් කවුද පුතා ඔයා දන්නවා ඇණවුම් කරන්නේ සැපයුම් කරු සැපයුම් කරු ඔන්න පුතා එතකොට ඔයාට එන්න ඕනේ සේවකයෝ රාජ්‍ය සැපයුම් කරු එතකොට ඔයා බලනවා ඔයාගේ ආන්සර්ස් වල ඔය පිළිවෙලට තියනවාද කියලා බලන්න සේවකයෝ ඉන්නවා 2 රජයේ ඉන්නවා 3 සැපයුම්කාරයෝ ඉන්නවා පළවෙනි උත්තරේ දැක්කද පුතා හදිස්සි වෙන්නේ හොඳට ටයිම් අරන් ගන්න පැහැදිලිද හොඳට ටයිම් අරන් ගන්න පුළුවන් මොකද ඔයාලට තියෙනවා පැයක් පැහැදිලිද පැයක් ඇතුළත ප්‍රශ්න 40ක් ගොඩ දාන්න තියෙනවා පැහැදිලිද සාපුතා ඔයාලට එනවා සේවකයෝ රාජ්‍ය මේ පිළිවෙලට ලියන්න පුතා නැත්තම් හිතෙන් ගන්න එපා හැම වෙලේම එතකොට වැරදීමක් වෙන්න සම්භාවිතාවය වැඩි. මොන පුතා අපි 2017
17ත් ඉවරයි. බැරිද? එතකොට පුතා ඔන්න ව්‍යාපාර පසුබිම කියන මාතෘකාවෙන් පුතා 16 17 එකම විදිය ප්‍රශ්නේද අහලා තියෙන්නේ. දැන් සමහර දරුවෝ හිතනවා පුතා විභාගේ හරි අමාරුයි කියලා. පුතා විභාගේ අමාරු නෑ. ළමයි කම්මැලි. බැරිද? ළමයි කම්මැලි හරියට ටාගට් කරලා ඔයා මේ විෂය කරුණු බෙදලා වෙන් කරලා පාඩම් කරනවා නම් පුතා ඒකක් ගන්න එක නැති. පැහැදිලිද? ඔයා හැම වෙලෙම පුතා ටාගට් කරන්න ඕනේ ඒ එකක් ගන්න. නිකන් කම්මැලිය වගේ ඉඳලා පුතා ගොඩ යන්නේ මිනිස්සු. පැහැදිලිද? වැඩ කරන්න ඕන. ඔයා දන්නවා දිනනයුන් ගැන විතරයි ලෝකේ කතා කරන්නේ. කවදාවත් පෙරදුනයුන් ගැන කතා කරන්නේ. ඒ නිසා පුතා උඹ හැම වෙලෙම දිනන්න උත්සාහ කරපන්. පැහැදිලි? ඒ නිසා ඔය කුසීතකම අතෑරලා මේ සමහරවුන් ඉන්නවා පුතා උන්ට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. ඒ නිසා පුතේ හැම වෙලේම අනාගතය ගැන හිතලා වැඩ කරපන්. උඹලට පුළුවන් වැඩේ කොට දාන්න. හරි. එතකොට පුතා 2018ට යනවා අපි. අපි යනවා 2018ට. පොතේ බලන්න ඒකෙත් අර වගේ සිද්ධියක් දීලා තියෙනවා. පැහැදිලිද? හරි. 2018 ළඟම පාසල හොඳම පාසල සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහාවිද්‍යාලයේ 2017 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධී විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව ඇයට ලියුමක් කළා. පුතා ඔන්න ආයෙ ලස්සන ඡේදයක් දීලා. පැහැදිලිද? විශ්වවිද්‍යාල කමිෂන් සභාව ලියුමක් එවලා තියෙනවා මොකද්ද? ඔයා විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේක ගැන තමයි අපි දැන් උත්තර ලියන්න යන්නේ. සිද්ධිය ඔළුවේ තියාගන්න ඕනේ. පැහැදිලි? හරි. අපි ගත්තොත් ඊට සිද්ධියේ සඳහන් නෙළුම්විල මහාවිද්‍යාලයේ මගින් සපුරනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය පුතා ඔයා දන්නවා නෙළුම්විල මහාවිද්‍යාලය කියලා කියන්නේ පාසල. පාසලකින් දෙන්නේ මොකද්ද? නේද? ඔයා දන්නවා පාසලකින් දෙන්නේ අධ්‍යාපනය. නේද? ඔයාට මාර හැම වෙලෙම කියන්නේ කියවද්දි උත්තරේන ප්‍රශ්න ටිකක් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ කියවද්දි උත්තරේන ප්‍රශ්න වලට පුතා ගහගෙන යන්න. පැහැදිලිද? ඔය ප්‍රශ්න 40න් පුතා ඔයාට ප්‍රශ්න 15ක් විතර එනවා. කියවද්දි ගහන්න පුළුවන් උත්තර. පැහැදිලිද? ඊට පස්සේ තව 10ක් 15ක් තියෙනවා පුතා මොනවද? ටිකක් හිතලා ගහන්න. ඊට පස්සේ ටික අනිවාර්යෙන්ම හදලා කපලා කොටලා බෙදලා ගහන්න උත්තර ටිකක් තියෙනවා. තේරුණාද? ඒ ටික අන්තිමට කරන්න තියන්නේ. පැහැදිලි? පිළිවෙලට ඔක්කොම හදන්නේ නැහැ. හරි. එතකොට ඒක හරි නේද පුතා? අධ්‍යාපනය 4 තමයි උත්තරය. ඊට පස්සේ අපි ගත්තොත් ඉහත සිද්ධිය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය ළඟම පාසල හොඳම පාසල සංකල්පය ආර්ථික පරිසර සාධකයක් කියලා කියනවා. 2 පාසල ගොඩනැගිලි පාසලේ ගොඩනැගිලි භූමිය යන නිෂ්පාදන සාධකයට අයිති වෙනවලු. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සේවා සපයන ව්‍යාපාරයක. එතකොට දැන් පුතා බලන්න ඔයාට මේක කියවද්දී සාමාන්‍යයෙන් 50-50 තමයි එන්නේ ආන්සර්ස් ගහන්න. හරිද? සමහර ඒවා තියෙනවා ගොන් උත්තර. හරිද? කොටින්ම කියනවා නම් පුතා ඒවා කියවන්න ඕනෙත් නැහැ. පැහැදිලිද? දැන් මේකේ ගත්තොත් බලන්නකෝ. පාසලේ ගොඩනැගිලි භූමියලු පුතා ඔයා දන්නවා. ඒක කියවද්දිම දන්නවා ඒක නෙවෙයි කියලා. අයියේ ගොඩනැගිලි කියන්නේ මිනිස්සු හදපු එක. ඒක භූමියට අයිති වෙන්නේ නැහැ. ඔන්න ඒක යනවා.
ඊට පස්සේ අපි ගත්තොත් නෙළුම්විල මහාවිද්‍යාලයේ සිසුන් එම විද්‍යාලේ බාහිර. ඔයා දන්නවා පාසලක සිසුන් නේද? අභ්‍යන්තර පරිසරයේ කියවද්දිම ඔයා දන්නවා බාහිර වෙන්නේ නැහැ කියලා. ඒකට ඒකත් ඊට පස්සේ බලන්න ළඟම පාසල හොඳම පාසල සංකල්පය ආර්ථික පුතා ආර්ථික පරිසර සාධක අපි කිව්වා මොනවද නේද? උද්දමනය, විනිමය අනුපාත, පොලි අනුපාත නේද? අන්න ඒ වගේ දේවල්නේ පුතා අපි මේකෙදි කිව්වේ ආදායම් මේ ආර්ථික පරිසර සාධක. එතකොට මේක ඒකට එන්නේ නෑ කොහොමද? එතකොට අපිට එනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සේවා සපයන ව්‍යාපාරයක්. හරි නේද පුතා? එයා සේවාවන්නේ දෙන්නේ. බඩුවක් දෙන්නේ නෑනේ. ස්පර්ශ කරන්න පුළුවන් නේද? එහෙම පැවැත්මක් තියෙන එකක් නෙවෙයිනේ දෙන්නේ නේද? ඒ නිසා පුතා මොකද්ද ඒකේ උත්තරය? අනිවාර්යයෙන්ම අපිට එනවා මොකද්ද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සේවා සපයන ව්‍යාපාරය. පැහැදිලි? හරි. ඊට පස්සේ අපි යනවා පුතා ඊළඟ ප්‍රශ්නේ. ගොවියෙකු තම ව්‍යාපාරයට ගම් වතුර නිසා සිදු වූ අලාභයද දරා ගනිමින් සාර්ථකව ව්‍යාපාර කරගෙන යාම අයත් වන නිසා පුතා ඔයා බලන්න අලාභ දරා ගනිමින් ඒ කියන්නේ අවදානම් දරමින් යා ව්‍යාපාරයක් කන්ටිනියු කරනවා. මේවට අපි කිව්වේ මොනවද පුතා? ව්‍යවසායක. පැහැදිලි නේද? එයා අවදානමක් දරලා නේද මහන්සි වෙලා ආය කැප වෙලා කරනවා නම් අපි කියනවා මොකද්ද පුතා? ඒක ව්‍යවසායකත්වයේ. පැහැදිලිද? ඒතකොට මේකේ හැටියට පුතා උත්තරය 4 6 වෙනි එක. පැහැදිලි? ඔන්න අපි 2018ත් ඉවරයි පුතා. 16 ඉවරයි. 2017 ඉවරයි. දැන් බලන්න පුතා. එකම වගේ ටිකක් නෙමෙයිද ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා මෙන්න මේ ටික කරලා දිගින් දිගටම ගියාම පුතා විභාගෙදිත් එන්නේ ඔය වගේ ප්‍රශ්න 4ක්. පැහැදිලිද? පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න 4ක් එන්නේ. එතකොට අපි ගත්තොත් 2017 හරි 16 හරි 18 හරි. එතකොට ඔයාලට දැන් තියෙනවා 2019 කතා කරන්න. පුතා මේ ප්‍රශ්න මේ විදිහට යන්නේ හොඳයි නේද? මොනවා හරි කවුරු හරි කියම් පුතා. බලමු. හොඳයි දුලංජය කියනවා. අනිත් අය මොකද? මයික් වැඩ නැද්ද? කොල්ලෝ ටික ඉන්නවනේ. කොල්ලෝ මොකෝ වෙන්නේ? උඹලා ගේම් ගන්නවද? නෑ දුලංජ නෑ කියලා එවනවා. දුලංජ ආයේ කවුද? හොඳයි. හේෂා. එහෙනම් එච්චරයි ඈ. උදේ උඹලා අහන් ඉඳපල්ලා